පරිසරය කොච්චර සුන්දර වුණත් මිනිස්සු සුන්දර නැත්නම් වැඩක් නැහැ. මිනිස්සු කරන වැඩ සුන්දර නැත්නම් වැඩක් නැහැ. අයිබෝන්. සුන්දර මිනිස්සු පරිසරයට කැමති. පරිසරයට කැමති මිනිස්සු වගා කරන්න කැමති. වගා කරන්න කැමති මිනිස්සු වෙනුවෙන් සෙනසුරාදා උදේ 10ට අපි ගේන රන්බිමට අස්වැද්දුනා. මේ වගේ සුන්දර ලස්සන පරිසරයකින් අපි ආවේ හපුතලේ හල්දුමුල්ලට. යන්. අපි කතා කරන මාතෘකාවේ ප්‍රධානම පාඨය තමයි වවන්න උපයන්න. එතකොට වගා කරලා උපයන්නේ කොහොමද? අපේ වැඩසටහන් මාලාව ඇතුලේ අපි කතා කරලා තියෙනවා. මේ වැඩසටහනේ අරමුණම ඔබව වගා කරන්න යොමු කිරීම. එතකොට වගා කරලා ගන්න අස්වැන්නෙන් තමයි ඔබ උපයාගන්නේ. ඔබ උපයාගන්නේ ඔබේ පවුලේ ආර්ථිකය ගොඩ නගා ගන්න. ඔබ දන්නවා ලාංකීය සමාජයේ කෘෂිකාර්මික සමාජයක් අනාදිමත් කාලයක සිට අපි මිනිස්සු වගා කරා. වගා කරලා උපයාගත්තා. වගා කරලා ජීවත් වුණා. අපේ රටේ මේ මහ පොළොවේ මොන දේ හැදුවත් පැලවෙනවා. පැලවෙනව විතරක් නෙවෙයි. පැලවිලා හොඳ අස්වැන්නක් අරගෙන පවුලට හොඳ ආර්ථිකයක් හදාගන්න පුළුවන්. ඔබ දන්නවා සිලොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සමාගමේ ගරු සභාපතිතුමා ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස් පීටර්සේ මහත්මයා. එතුමා හැමදාම කිව්වේ මේ වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය මුළු රටම වගා කරන එක. ඒ අරමුණ කොච්චර සාධනීයද? ඇත්තටම නිස්කාරණේ මහ පොළොව විනාශ වෙලා යන අතරේ අපිට පුළුවන් නම් වගා කරන්න. පළතුරු ටික, එළවලු ටික වගා කරලා මේ රටේ අස්වැන්නේ අඩුව පුරවන්න පුළුවන්. මේ කාරණේ තමයි අපි හැමදාම කතා කරේ. අපි අද ආවේ හපුතලේ හල්දුමුල්ලට. මීට මාස කිහිපයකට කලින් අපි හල්දුමුල්ලට ආවා. හල්දුමුල්ලේ අපි හදලා තියෙන ටනල් සංකීර්ණයම මේ වෙනකොට විශේෂ වගාවන් රැසක් වගා කරලා ව්‍යාප්ත කරලා තියෙනවා. අස්වැන්න අවස්ථා කීපයකදී නෙලාගෙන තියෙනවා. අපි ආවේ මේ අලුත්ම තත්ත්වය කතා කරලා ඔබටත් හල්දුමුල්ල පැත්තට ඇවිල්ලා මේ දේවල් බලන්න ඉඩහසර පහසුකම වෙන් කරන්න පුළුවන්ද කියලා බලන්න. අපි ගොඩ මුලට. ඔබ දන්නවද? හපුතලේ බෙල් පෙපර් වගාව හරි සරුවට කරන්න පුළුවන්. ඒ කියන්නේ බෙල් පෙපර් වලට ඉතාම හොඳ පාරිසරික සාධක හපුතලේ තියෙනවා. මේ හල්දුමුල්ලේ. අපි මාස කීපයකට කලින් එනකොට බෙල් පෙපර් ගස්වල පළදාව පිටිලා ඉතිරිලා ගිහිල්ලා. අද ඒ පළදාව නෙලාගෙන අලුත් වගාවක් දාලා තියෙනවා. මගේ හිතේ මෙතන ගස් 10ක් විතර තියෙනවා. ඉතින් මේ බෙල් පෙපර් වගා කරන විදිහ ගැන අපි කතා කරනවා. මොකද බෙල් පෙපර් වගාවට විශේෂ පාරිසරික සාධක අවශ්‍ය වෙනවා. දැන් මේ හපුතලේ ටනල් කීපයක් හදලා තියෙනවා. ඒ ටනල් බොහොම එක වගා කරන්නේ බෙල් පෙපර්. දැන් ඔබට මතකයි අපේ සාමාන්‍ය CGLP එකේ තියෙනවා වර්ග අඩි ලක්ෂයකට වඩා වැඩි ටනල් ප්‍රමාණයක්. කුරුණෑගල, අනුරාධපුරය, ආණ්ඩිගම ඇතුළු තංගල්ල මේ බොහෝ ප්‍රදේශවල තියෙනවා. සමහර පාරිසරික සාධක හොයාගෙන බෙල් පෙපර් වගාවට සුදුසුද කියලා බලන්න සමහර තැන්වල වගා කරනවා. ඒක අර පරීක්ෂණයක් හැටියට. ඉතින් එහෙම වගා කරලා බෙල් පෙපර් අස්වැන්න නෙලා ගන්න පුළුවන්. අපි ඒක ඔප්පු කරා අනුරාධපුරයේදී. ඔබත් කැමති ඇති බෙල් පෙපර් වගාවක් කරන්න සහ බෙල් පෙපර් වගාවක අයිතිකාරයෙක් වෙන්න. දැන් මේ ටනල් එකෙත් අලුතෙන් බෙල් පෙපර් දාලා තියෙන්නේ. බෙල් පෙපර් වලට ලංකාවේ හොඳ වෙළඳපළක් තියෙනවා. ඔබ දන්නවනේ කොලජන් එම හොඳට තියෙනවා. සාමාන්‍යයෙන් ඔය රටවල හදපු කොලජන් වර්ග පාවිච්චි කරන එක නවත්තලා ඔබට පුළුවන් නම් ගෙදර බෙල් පෙපර් ගස් දෙක තුනක් හදාගෙන බෙල් පෙපර් පරිහරණය කරන්න, පරිභෝජනය කරන්න ඔය වයසට යන එකෙම ටිකක් අඩු කරගන්න පුළුවන්. මේ ටනල් එකේ මේ බෙල් පෙපර් ගස් ටික ඊටාම සරුවට හැදිලා තියෙන්නේ. පොහොර ටික, වතුර ටික කලට වෙලාවට දාලා තමයි මේ ගස් ටික දරු පැටව පරිස්සම් කරනවා වගේ බලාගෙන තමයි මෙහෙම හදාගන්නේ. ඒතර ඔබ දන්නවා CGLP එකේ ඊට අදාළ පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ වෘත්තීය භාවයක් තියෙන, ඒ වගේම න්‍යායාත්මක දැනුමක් තියෙන පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ දන්නවා මේ වගාව කරන විදිය, වගාව බලා ගන්න විදිය,
වගාවේ වැඩි අස්වැන්නක් ලබා ගන්න මොනවද කරන්න ඕනි කියන කාරණේ ඒගොල්ලෝ දන්නවා. ඒ නිසා එවැනි සම්පත්දායකයින් තමයි මෙවැනි වගාවන් වලට යොදලා CGLP එක මේව නඩත්තු කරන්නේ. ඔබ දන්නවා ලංකාව විතරක් නෙමෙයි ආසියාතිකර වෙළඳපොලේ යුරෝපා වෙළඳපොලේ බෙල් පෙපර් කියන එළවලුව ඉතාම ඉහළ ගානකට විකිරෙනවා. ඉතාම මිල අධික එළවලුවක්. ඉතින් ලංකාවේ මේ වගේ කාලගුණික දේශගුණික පාරිසරික කලාප එකතු කරලා අපිට බෙල් පෙපර් වගා කරන්න පුළුවන් නම් ලාංකේය වෙළඳපොළට කොතරම් මේව නිෂ්පාදනය කරලා දීලා ලංකාවේ ආර්ථිකයට කොච්චර දෙයක් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතෙන්ට පාර හදන්න තමයි අපි CGLP එකත් එක්ක මේ වැඩසටහන කරන්නේ. අපි කතා කරමු මේක කරන්නේ කොහොමද ආදී මේ කරුණු කාරණා. මේ ඉන්නේ තනුජා මහත්මිය. ඇය මේ ටනල් සංකීර්ණයේ ප්‍රධාන කෘෂි උපදේශකවරිය හැටියට කටයුතු කරනවා. අයිබෝන්. ඔබතුමියට තියෙන රාජකාරි මොනවද මේ කටයුත්ත තුළ මේ ප්‍රදේශයේ? අපේ ආයතන සිලොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනය ඒක විසින් මට දසරි පැල ලබා දීලා මට තියෙන්නේ රැක බලාගෙන හොඳ අස්වැන්නක් ලබා දෙන එක තමයි. ඒ වෙනුවෙන් මම සම්පූර්ණ වතුර පොහොර කෘමි පාලනය කරලා හොඳ අස්වැන්නක් ගන්න එක තමයි මගේ මෙතනින් තියෙන කර්තව්‍යය. දැන් ඔබතුමිය මේ ටනල් කීපය තුළම වගා කරලා තියෙන්නේ බෙල් පෙපර්ද? ඔව් බෙල් පෙපර්. එතකොට බෙල් පෙපර් වගාවට සුදුසු පාරිසරික කලාපයක්ද මෙහි තියෙන්නේ? ඔව් මෙහි බෙල් පෙපර් වලට හොඳම පාරිසරික කලාපයක් තමයි තියෙන්නේ. මෙහි සාමාන්‍යයෙන් දවසට සෙල්සියස් 25 වගේ උෂ්ණත්ව පරාසයක් තමයි තියෙන්නේ. අපිට බෙල් පෙපර් වලට අවශ්‍ය වෙන උෂ්ණත්ව පරාසය වෙන්නේ 18 30 අතර පරාසය. ඒක මේ සාමාන්‍යයෙන් පොඩි වෙනස් වීමක් එක්ක හොඳම තත්වයක තියෙනවා. ඒ කියන්නේ තනුජා මහත්මිය කියන්නේ බෙල් පෙපර් ගස් ටික මැලවෙන්නේ නැතුව, මැරෙන්නේ නැතුව, කෘමි හානි සහ ඒ දිලි රහණි එන්නේ නැතුව, ඊටාම හොඳට ගස් ටික හැදිලා හොඳ අස්වැන්නක් දෙන්න පුළුවන් කලාපයක් මේ කලාපේ. ඔව්. පැහැදිලිව. පැහැදිලිවම එහෙම කලාපයක් තමයි මේ හල්දුම්වල මේ ප්‍රදේශයේ. ඒ නිසානේ මාලන මහත්තයා මේ බෙල් පෙපර් වගා කරන්න කියලා කියන්නේ ආචාර්ය සභාපතිතුමා අපේ සභාපතිතුමා නේද ආචාර්ය මාල් ප්‍රැන්සිස් මහත්තයා. දැන් එතකොට ගස් කීයක් හදලා තියෙනවද මේ ටනල් තුනක් නේ තියෙන්නේ? ටනල් තුනයි තියෙන්නේ. තුනේ ගස් කීයක් හැදුවද? මේ ටනල් එකේ 672ක් තියෙනවා. මේක පළවෙනි ටනල් එක. අපේ දෙවෙනි ටනල් එක මේ යට පැත්තෙන් තියෙන්නේ. ඒකේ 513ක් තියෙනවා. තුන්වෙනි ටනල් එකේ 510ක් වෙන තියෙනවා. එතකොට අපි නිකන් දල වශයෙන් 503ක් ගත්තත් 1500 නේ. අපි ඔක්කොමත් එක්ක ගත්තොත් 1750ක් ගමුකෝ. දැන් තනුජා මහත්මිය මේ ගස් ටික හදා ගන්න. දැන් බලන්න මේ අපි මේ තෙන්ඩාහම මේ හැම ගහක්ම දෙයි හාමුදුරන්ගේ පිටේ ඇස් වහක් කටවන්නේ ප්‍රශ්නයක් නෑනේ. ඒක ගස් ටික නියමෙටම හැදිලා තියෙනවනේ. මොනවද පැලේ ඉඳලා මේ මට්ටමට ගන්නකම් මොනවද අපි කරන්න ඕනේ? මොකද බෙල් පෙපර් හදන ක්‍රියාවලියට බදුල්ලේ කෙනෙක් කැමති වුණොත්, හපුතලේ කෙනෙක් කැමති වුණොත්, අපි බලන් ඉන්නවා නම් හල්ද මුල්ලේ කෙනෙක්, අපි බලන් ඉන්නවා නම් මේ වගේ පාරිසරික කලාපයක දෙනියාය කෙනෙක්. ඔබට බෙල් පෙපර් හදන්න පුළුවන්. මොනවද මේ තත්ත්වයට ගන්නකම් ඔබතුමියලා කරන්නේ? අපිට මුලින්ම සති 4ක වගේ පැල තමයි අපිට ලබා දෙන්නේ අපේ ආයතනයේ විසින්. එතකොට අපි එක කොහොබත් මිශ්‍ර වගා මාධ්‍යයක් තමයි අපි මේ පාවිච්චි කරන්නේ. ඒකේ කිසිම පොහොරක් අඩංගු වෙන්නේ නැහැ. ඒ නිසා අපි පැල එන්න දවස් 3කට විතර කලින් අපි සාමාන්‍යයෙන් නයිට්‍රජන් අඩංගු පොහොර දාලා පසට කලවම් කරලා තියෙනවා. ඊපස්සේ පැල සිටවන්නේ අද දිනේ නම් අද උදෑසන සිටවනවා නම් වතුර හොඳට තපයලා ඒකේ පැල සිටවනවා. ඊට පස්සේ සතියකින් සති දෙකකින් වගේ වෙන්න අපිට මූල පද්ධතිය පොටෑසියම් ෆොස්ෆරස් ඒ වගේ දේවල් යොදලා මූල පද්ධතිය අපිට මුලින්ම ශක්තිමත් කරගන්න ඕන සහ කඳ ඒක තමයි අපේ බෙල් පෙපර් වල වැදගත්ම දේ. මොකද බෙල් පෙපර් ගෙඩියක් සාමාන්‍යයෙන් ග්‍රෑම් 400-500ක් වගේ වෙනකම් විශාල කියන්නේ බර ලොකු වෙනවනේ. ඔව් එතකොට ගහ වැටෙන්න බලනවා. අපිට අර මූල පද්ධතිය සහ කඳ තමයි වැදගත්ම දේ තියෙන්නේ. ඒක මාස දෙකක් වගේ වෙනකම් අපි නයිට්‍රජන් අඩංගු පොහොර දාලා තමයි අපි හදාගන්නේ. එතකොට ඔබතුමීලාගේ ආයතනයෙන්ම ඊට අවශ්‍ය පොහොර ටික සපයනවද? ඔව් අපේ ආයතනය අනුබද්ධිත ආයතන තියෙනවා. ඒවත් එක්ක කතා කරලා අපිට ඒ ආයතන විසින් අපිට සපයලා දෙනවා. ප්‍රධාන කෘෂි උපදේශක මහත්තයා ඉරෝෂන් මහත්තයා ඊට අවශ්‍ය උපදෙස් ටික සම්පාදනය කරලා ඔබතුමීලා ලබා දෙනවද? සර් හැමතිස්සෙම අපව ගයිඩ් කරනවා. හැම කියන්නේ උදේට හවසට හැම දෙයක්ම අපෙන් රිපෝට් ගන්නවා. ඒ දේවල් සර් විසින් අපිට ලබා දෙනවා. එතකොට දැන් CGLP එක හරහා ඔබතුමීලාට විශේෂ පොහොර මොන හරි මේවට දාන්න දෙනවද? ෆොස්ෆරස් පොටෑසියම් නයිට්‍රජන් පොහොර අඩංගු දේවල් පොහොර තියෙනවා. ඒවා අපේ කම්පැනි විසින් අපිට මෙහෙට සපයලා දෙනවා. ඒකෙන් තමයි අපි මේ පැලයකට අවශ්‍ය පොහොර දවසකට නියමිත ප්‍රමාණයක් අපි ලබා දීලා මේවා රැක බලාගෙන උස්මහස් කරගන්නේ. උස්මහත් කරගන්න. හරි හොඳ කතාවක්. දැන් තනුජා මහත්මිය සති 4ක පැලයක් හම්බෙන්නේ. චූටි පැලේනේ. එතකොට දැන් අද ලොකු වෙලා ගස් ටික මල් පළදාවට අවශ්‍ය පසුම හැදිලා තියෙනවනේ. මට ඕනේ ප්‍රශ්නේ මෙන්න මෙච්චරයි. දැන් මෙතෙන්ට එනකන් ඔබතුමීලා මේක බලා ගැනීමේදී මොනවද කරන්නේ? දැන් අපි දන්නවනේ දරු පෙටියක් හදාගන්න කොච්චර අමාරුද කියලා. මේක අසුත් ඒ වගේ තමයි. මොනවද කරන්නේ බලාගන්න? මේ කියන්නේ උදේ පාන්දර මෙහෙට අර කාලගුණ වෙනස් වීම
නිරන්තරයෙන් සිදුවෙන සමහර දවසට රස්නේ දවස් වෙනවා සමහර දවස් වැස්ස දවස් වෙනවා දැන් මේ කාලගුණය වුණත් මන්දාරම සහිත කාලගුණයක් තමයි අපිට තියෙන්නේ එතකොට දවස ගානෙම මම සහ මගේ අනිත් වැඩ කරනත් එක්කම මම යාලටත් ගයිඩ් කරලා තියෙන්නේ මේ පැලයක් කහපාට වුණොතින් පැලයක් පොඩ්ඩක් මැල වුණොතින් වගේ එතකොට ඒ දේවල් යාලා මටත් කියනවා මමත් බලනවා එතකොට අපේ ඇස් 6ක් වෙනවනේ මම දවස ගානේ මේ මට සාමාන්‍ය 1800ක වගේ පැල ප්‍රමාණයක් මෙතන තියෙන්නේ එතකොට අපේ රෝෂන් සර්ගේ ගයිඩන්ස් එක මත මම හැමදාම මේ පැලයක් ගානේ ගිහිල්ලා බලනවා මොනවා හරි ලෙඩක් ඇවිල්ලා තියෙනවද මොනවා හරි පොහොරවල අඩපාඩු ඔව් වතුර වදින්නේ නැද්ද එහෙම දේවල් මම දවස ගානේ කියන්නේ උදේට සහ හවසට මම යන්න කලින් බලලා යන්නේ මෙතන එතකොට ප්‍රශ්නයක් තිබ්බොත් ඒ පැල එක්කෝ ඒකට සාත්තු කරන්න පුළුවන් බෙහෙත් සපයන්න පුළුවන් නැත්නම් එතනින් අයින් කරන්න පුළුවන් මේ ලනු මදින්නේ ඇයි දැන් මේවා අපි අර කිව්කම්බ වගේ දේවල් වලට මේවා බැන්දට මේවට ඇයි මේ බෙල් පෙපර් වලට ලනු මදින්නේ පෙපර් කියන්නේ බෙල් පෙපර් වල මේ බෙල් පෙපර් ගෙඩියම් පිට මුලින්ම හැදෙද්දී මේක හොඳ බරක් එනවා එතකොට ගහ වැටෙන්න ගන්නවා එතකොට ඒක අපිට අවාසියක් වෙනවනේ කියන්නේ අපි ආර්ථිකයක් බලාගෙන අපි මේ දෙයක් කරන්නේ එතකොට ඒක නතර කරන්න තමයි මේ නූලකින් මේ සහ මේ ක්ලිප් එකක් ආධාරයෙන් අපි කරන්නේ ගහට හයියක් ශක්තියක් වෙන්න දැන් තනුජ මහත්මිය මෙතන සම්පූර්ණම අර මිස්ටර් නේද ඒවට කියන්නේ ඔව් මිස්ටර් ඒව ඔක්කොම හයි කරලාද ජල සම්පාදනය කරන්නේ ඔව් අපි මිස්ටර්ස් වලින් ගොඩක් මේ මිරිස් වගේ පැලවලට දෙන්නේ නැහැ මොකද මේ අතර ටනල්ලයක් ඇතුලේ තියෙන ආර්ද්‍රතාවය වැඩි වෙනවා එතකොට අපිට සුදු මැස්සගේ හානිය එතකොට පවුඩරි මිල්ඩියව් කියන වගේ හානි ඉක්මනට එන්න ගන්න. ඒ කියන්නේ අපි ඒක දවසෙන් දෙකෙන් එන්න වගේ පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් කන්ට්‍රෝල් කරලා වැඩ යන්න. ඔව් ඒ කියන්නේ මිස්ටේක් අපි දෙන්නෙම නැති තරම්. කියන්නේ වතුර වල යන මේ යටින් ඩ්‍රිප් ලයින් එකේ මොනවා හරි ප්‍රශ්නයක් වුණොතින් අපිට ඒක රත්ින් සපය ගන්න බැරිම මට්ටමක් තිබුණොතින් තමයි මිස්ටේක් දෙන්නේ. අන්න ඒක දැන් මේ වගාවල තාක්ෂණික ක්‍රමවේදය අපි හරියට කතා කරන්නේ නැත්නම් වගා කරන්න බලාපොරොත්තු වෙන අතරමං වෙනවා. මේ වැඩසටහනේ පරමාර්ථය තමයි කිසියම් වගාවක් සාර්ථකව කරන්න ඒ වගාවට නියමිත තාක්ෂණයක් තියෙනවා. වතුර සපයන පොහොර සපයන ක්‍රියාවලියක් ක්‍රමවේදයක් දෛනික රටාවක් තියෙනවා. මේ රටාව ඔබට පැහැදිලිව දෙන්න ඕනේ. දැන් මේ වගේ ප්‍රදේශයක මේ වගේ ගස් වලට හිතුමතේට වතුර දැම්මොත් තනුජ මහත්මිය මේ ගස් ටික දිය වෙලා කුණු වෙලා යන්න පුළුවන් නේ දිලිර ප්‍රශ්නයක් ඇවිල්ලා කොහොමද ජලය සපයුම? ඒ කියන්නේ දවසකට කී වතාවක් වතුර දෙනවද? දවසකට සාමාන්‍ය මේ ටනල් එකේ තියෙන පැල තාම සති 4ක් 6ක් වගේ වෙන වයසක් තමයි තියෙන්නේ. එතකොට මේ පැලයකට මම දෙන්නේ වතුර ලීටරයක් 1.5ක් වගේ. ඒක දැන් වැහිබර කාලගුණයක් තිබුතින් ඒක සම්පූර්ණම ලීටර 750ක් ඒ වගේ කපල තමයි අඩුවෙන් දෙන්නේ. හොඳටම අවුව තියෙන දවසක වුණොතින් අර ප්‍රමාණය වේල් දෙකකට කඩලා මම සපයන්නේ. හරි. දැන් මල් ටික හැදුනට පස්සේ ඒ මල් ටික බලාගෙන මල බෙල් පෙපර් ගෙඩියක් බවට පත් කරගන්නේ කොහොමද කියන කාරණේ කතා කරන්න ඕනේ. ඒකට සුදුසුම ටනල් එක පල්ලෙහා තියෙනවා. මොකද ඒ ටනල් එකේ ගස් ටිකේ මල් පිපෙනවා. යන්න ඒ පැත්තට. අපි යන්න. යා. අපි අර ඉස්සෙල්ලා වැඩසටහනේ කතා කරන්නේ මේ බලන්න මේ නූල නොබැද තිබ්බා නම් මේ ගහ බිමට හබ. දැන් මේ නළුව නිසා ගහ ආරක්ෂා වෙලා තියෙනවා. බලන්නකෝ දැන් මේ ගස් ටිකේ පළදාව. එතකොට සාර්ථක බෙල් පෙපර් වගාවක හිමිකරුවෙක් වෙන්න කවුද ආස නැත්තේ? මේ විදියට සාතු සප්පායම කරන්න ඕනේ. නොකරොත් මේ ගස් ටික විනාශ වෙලා යන්න පුළුවන්. තනුජ මහත්මිය මේ ගස් ටිකේ ගෙඩි ටික නම් තියෙනවා. නේද? පළවෙනි මුරේ කැඩුවද? තාම නැහැ. කවුදද කඩන්නේ? හෙට දවසේ ඇතුළත කඩනවා. හෙට කඩනවා? සාමාන්‍යයෙන් අපි හිතුවොත් පළවෙනි මුරේ කිලෝ කීයක් විතර කැරිය හැකිද? සාමාන්‍ය මේ ගහකින් මේ ගහකින් මාස 4ක් විතර අපි තියාගෙන යනවා. හරි. එක මුරේකට අපිට කිලෝ එක ගහකින් කිලෝ 4ක් 5ක් වෙන්න වගේ ගන්න පුළුවන්. හා හා. මේ දැන් මේ වගේ රතු කහ ඒව ටික නැද්ද? රතු ගෙඩි කහ ගෙඩි රතු කහ ගෙඩි වෙන්නේ මේ ගෙඩිය සම්පූර්ණයෙන්ම ඉදුණට පස්සේ. ඒ කියන්නේ ඒතුර ඇයි රතු වෙන්න කහ වෙන්න කලින් කඩන්නේ? රතු වෙන කහ වෙන කලින් කඩන්නේ කියන්නේ දැන් වෙළඳ පොළට දෙනවනේ. වෙළඳ පොළට දෙනවා. ඒතර වෙළඳ පොළේදීත් මේ ගෙඩි ඉදෙන්න ගන්නවානේ. එතකොට අපේ ඒ කියන්නේ එතෙන් දුන්නට පස්සේ තාය මේවා ඉදෙන්න බහෙන්න ගන්නවද? ඉදෙන්න පොඩි පාට වෙනස් වීමක් තියෙනවා. රයිට් රයිට්. ඒ කියන්නේ අපි වෙළඳ පොළට දෙන්නේ මෙන්න මේ වගේ ෂයින් අපි පෙන්නමු. ඔව් පෙන්නමු. ෂයින් කෝට් එකක් තියෙන මේ ෆුට් එක ඩාර්ක් ග්‍රීන් වෙච්ච අවස්ථාවේ තමයි අපි කඩන්නේ. එතකොට ඒක ලයින් එකක් දෙකක් තියෙනවා කහ වීගෙන යන. ඔව්. ඊට පස්සේ අපිට අර මේ වෙළඳ පොළට දුන්නාම ඒක පාට වෙනස් වීමක් වෙනවා. අපිට හරි මේ අපේ කැමරා මල්ලි මෙන්න මේකේ සමීප රූපයක් දෙන්න අපි. දැන් බලන්න මේ බෙල් පෙපර් ගෙඩි ටික තනුජමිස් දැන් මේ ටික අපිට සම්පූර්ණ මේ ගෙඩි හතරම කරන්න පුළුවන්ද?
ඔව් මේක ගෙඩි හතරම කඩන්න පුළුවන්. අන්න ඒකයි අන්න ඒක අපි දැනගන්න. දැන් අපි බලන කෙනෙකුට මේ ගෙඩි හතරම කඩන්න පුළුවන් මට්ටමට පැහිලා තියෙන්නේ. ඔව් පැහැලා තියෙන්නේ. මේක සම්පූර්ණ අස්වැන්නක් කරන්න පුළුවන්. පුළුවන්. මේක හතරම කැඩුවට පස්සේ මේක ආය අස්වැන්න එයිද? ආය අසන්නනවා. සාමාන්‍යයෙන් තව අස්වැන්න මුර කීයක් විතර කැඩිය හැකිද ඒකයි? අසන මුර මේකෙන් කැඩුව හැකි 7ක් 8ක් වෙන්න වගේම කඩන්න පුළුවන් අපිට. හරි. දැන් මේ අස්වැන්න මෙහෙම ගන්න ඔබතුමියලා අර අපි උඩදී කතා කරන්නේ යම්කිසි මට්ටමකට මේක හදන් වෙනවා කියලා. අස්වැන්න හැදෙන්න ගත්තට පස්සේ දාන විශේෂ පොහොර වතුර ක්‍රමයක් තියෙනවද? එහෙම විශේෂ ක්‍රම මේ වතුර සහ පොහොර ක්‍රමයක් නැහැ. අර මෙහි තියෙන දේශගුණක මට්ටම බලලා තමයි මේ අපි වතුර සම්පාදනය කරන්නේ. ඔව්. ඊට අමතරව අපි මේකට කැඩුවට පස්සේ මේ දැන් වෙළඳ පොළට දෙන මේ කැඩුවට පස්සෙන් අපි පොඩි ඔය නයිට්‍රජන් අඩංගු පොහොරක් අපි ලබා දෙනවා හපා. එතකොට හොඳට ගෙඩි ටික උත්තේජනය වෙලා මගන මල් උත්තේජනය වෙලා ගෙඩි හැදෙන්න ඔව්. අපි පොහොර ලබා දෙනවා. හරි. එන්නකො ඉස්සරහට මෙහෙමෙන්. දැන් එතකොට මේ ගහට නූල තිබුණ නිසා ওই විදිහේ මට්ටමකට පත් වෙලා තියෙනවා වැටෙන්නේ නැතුව. ඔව්. දැන් මට කියන්නකෝ මගේ ප්‍රශ්නේ තමයි දෛනිකව මේවා බලාගන්න ඒ කියන්නේ දැන් අපි අරක ඇතුළට එන්නේ ඇතුළට ඇවිල්ලා ඉන්නේ මොන හරි දිලියද හරි මොන හරි රෝග ප්‍රශ්නකින් මුදවන්නනේ. ඔව්. මේවා විනාශ කරන්න පුළුවන් මොන රෝගවලටද? මූලිකවම අපිට මේක දෙන්නේ සුදු මැස්සගේ හානිය තමයි අපිට ගොඩක්ම තියෙන්නේ. ඔව්. ඒ සුදු මැස්සගේ හානිය ගියාට පස්සේ ඒක වෛරස් එකක් දක්වා මේ වැඩි දියුණු වෙනවා. ගහම විනාශ වෙනවද? ගහම විනාශ නැහැ ක්‍රමයෙන් ගහම විනාශ වෙලා යනවා. හරි. එතකොට අපි සුදු මැස්සා ඒ කියන්නේ එයා සුදු මැස්ස කියන්නේ වෛරස් එකක් කරයි යන මේ සතෙක් විතරයි. එයා ලෙඩක් නෙමෙයි. හැබැයි එයා එක පත්‍රවලට ගිහිල්ලා පත්‍රවල අර තියෙන ඉෂුරා බිව්වට පස්සේ ගහේ තියෙන ඒ සාරේ නැති වෙලා යනවා. සාරේ නැති වෙලා යනවා. මේ සාමාන්‍ය මල් වැඩිපුර එන්න මොන හරි ස්ප්‍රේ කරනවද? බෙහෙතක්. එහෙම නැහැ. අර අපි මුලින්ම පැලේ පොඩි කාලේ ඉඳන්ම හොඳට වර්ධනයක් තියාගෙන එනවනේ. එතකොට මේ ගෙඩි ටික කැඩුව අසන්න කඩලා ගත්තට පස්සේ අපි අර යොදන පොහොරත් එක්ක ආයි මේ ගහ උත්තේජනය වෙලා ඒ පළවෙනි මුරේ දීපු විදිහටම මල් අපිට ලබා දෙනවා. මම මෙහෙම කිව්වොත් CGLP එකේ සපයන බෙල් පෙපර් අස්වැන්න ප්‍රධාන වශයෙන් සපයන්නේ හල්දු මුල්ලෙන් කිව්වොත් මං හරිද? හරි. මොකද හල්දු මුල්ලේ ගොඩක් බෙල් පෙපර් තියෙනවා. ඔව්. මට කියන්න සාමාන්‍යයෙන් මේ කාලේ වෙළඳපොලේ අස්වැන්නට කිලෝ ඒ කියන්නේ කිලෝ එකකට වෙළඳපොලේ මේ අස්වැන්නට කොච්චර මිලක් ලැබෙනවද කිලෝ එකකට? ගොඩක්ම අපි දෙන්නේ මේක සුපර් මාකට් වලට වගේනේ. ඔව්. එතකොට සුපර් මාකට් එකකින් අපිට මේ කිලෝ එකක් ගන්න පුළුවන් 1200ක් 1100ක් ආසන්නවා මේ කාලෙ වෙද්දී. ඒක මිල උච්චාවචනයත් එක්ක වෙනස් වෙන. ඊට වඩා වැඩි වෙනවා. දෙසැම්බර් කියන්නේ අපිට සීසන් කාලයක් නේ. නොවැම්බර් දෙසැම්බර් ජනවාරි. එතකොට ඒ කාලෙ වෙද්දී ඊටත් වඩා වැඩි වෙනවා. ඔබ දන්නවද බදුල්ල ඇල්ල වැල්ලවාය මේ හපුතලේ දියතලාව මේ ප්‍රදේශ කියලා කියන්නේ සංචාරක ආකර්ෂණය වැඩියෙන්ම දිනාගත්ත ප්‍රදේශ තමයි ලංකාවේ. ලෝකල්ස්ලත් එනවා ෆොරිනර්ස්ලත් එනවා මේ ඔක්කොම එනවා. ඉතින් මේ හැම කෙනෙක්ම බෙල් පෙපර් හොටෙල් එකට ගිහිල්ලා දෙන ආහාර වේලේ බෙල් පෙපර් තියෙනවා නම් ඒ බෙල් පෙපර් පරිහරණය කරන්න කැමති. එතකොට මේ වගේ වගාවක් මෙහි කරාට පස්සේ මේ වගාව බලංගොඩෙන් එහාට යන්න කලින් ඉවර වෙනවා විකිනිලා. ඒ තරමටම මේ වගේ ප්‍රදේශවලට ලොකු ඉල්ලුමක් තියෙනවා මේ බෙල් පෙපර් වගාව සම්බන්ධයෙන්. අපිට බැයිද ටනල් නැතුව එළිය වගා කරන්න. එතකොට ප්‍රශ්න එනවද? එතකොට ලොකුම ප්‍රශ්නේ තියෙන සුදු මැස්සගේ ප්‍රශ්නේ තමයි. ඒ කියන්නේ දැන් අපි ඔබතුමාට පේනවා දැන් ටනල් එකේ එහා පැත්තේ අවට වුණත් කිසිම කැලයක් තියෙන්න නැති වෙන්න තමයි අපි මේක තියාගෙන යන්නේ. සුද්ධ කරලා තියෙනවනේ. ඔව්. ඒ කියන්නේ ටනල් එක ඇතුළට වුණත් මේ සුදු මැස්සගේ හානිය තියෙනවා. ඒ කියන්නේ ටනල් එකකින් ආරක්ෂා කරා කියලා ඒක හරියන්නේ නැහැ. ඒ එළියත් හොඳටම සුද්ධ කරලා ඒ දේවල් කරලා තියෙන්න ඕන. ඒකට තමයි වැඩේ හරියටම කරන්න පුළුවන් වෙන්නේ. ඔව්. හරි. මට කියන්න අවසන් ප්‍රශ්න ටික මගේ මේ ආයතන පැත්තෙන් ඔබතුමියලාට සපයන පහසුකම් ටික හොඳයිද සතුටුයිද? සතුටුයි. ඇත්තටම සතුටුයි. ඒ ටික තියෙන හින්දාද හොඳට කරා යන්න පුළුවන් වෙන්නේ. ඔව් ඒ කියන්නේ ඉරෝෂන්ස් අපිට හොඳ ගයිඩන්ස් එකක් දෙනවා අවශ්‍ය වෙලාවට පොහොර ලබා දෙනවා. ඔව්. එතකොට ඒ කියන්නේ අපිට මොන හරි තව අඩුපාඩුවක් තිබුණොත් එතුමා හරහා අපිට ලබා දෙනවා. ඒකම ඉතින් අපිට තියෙන එතකොට මේක හොඳට බලාගෙන හොඳ හාවෙස්ට් එකක් දෙන එක තමයි අපිට තියෙන්නේ. නිතරම ඔබතුමියලාට කතා බහ කරලා මොනවද වෙන්නේ කියලා හොයලා බලනවද ප්‍රධාන කාර්යාලයෙන්? ඔව් ඒක අනිවාර්යයෙන්. සභාපතිතුමාගේ දායකත්වය කොහොමද? සභාපතිතුමාගේ දායකත්වය ඇත්තටම හොඳයි. එතුමාගේ සංකල්පයකට තමයි මේ මෙහෙට බෙල් පෙපර් වවලා අපි මෙහෙම මේ එළියට අරගමු කියලා කියන්නේ. එතුමා ඇත්තටම හොඳ දායකත්වයක් ලබා දෙනවා. හරි. එහෙමනම් ඔබ ජනතාවට මොන වගේ පණිවිඩයක් දෙන්න? දැන් ඇත්තටම අපි කතා කරන්නේ කෘෂි කර්මාන්තය මේ රටේ මහා ලොකු පුනරුද්දයක් ඇති කළා කෘෂිකාර්මික ලොකු විප්ලවයක් කරන්න මේ වැඩසටහන අපි කරන්නේ ITN එකේ. මොන වගේ අදහසක්ද ඔබතුමිට ජනතාවට දෙන්න තියෙන්නේ? ඒක ඔබතුමා ඇත්තටම අහපු හොඳ ප්‍රශ්නයක්. අපේ CGLB ආයතනය හරහා අපි ඒකට හොඳ දායකත්වයක් සහ ඒ කියන්නේ දැන් අපි එළියේ කවුරු හරි වගා කරනවා නම් අපිට ඒ සහ අවශ්‍ය අපි ගාව දැනුම තියෙනවා. අපිට දැනුම හොඳටම අපිට ලබා දෙන්න පුළුවන්.
හරි එහෙනම් අයිබෝන් අයිබෝන් මං විශ්වාස කරනවා මේ හල්දුමුල්ලේ ව්‍යාපෘති ඔබ හොඳට කරයි කියලා මොකද අපිට මෙහි ආවට පස්සේ ඉතාම සාර්ථක අස්වැන්නක් සහ පළදාවක් සහ වගාවක් අපිට දකින්න පුළුවන්. ඔබට ඒ සියලු ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි බොහොම ස්තුතියි. ඔව් විසුද්ධි හරි. එතකොට ඔබට පැහැදිලි නේද සාර්ථක වගාවක් කරාට පස්සේ කොච්චර මනසට සතුටක් ගන්න පුළුවන්ද? මේ අපි හැමදේම කරන්නේ මානසික සන්තුෂ්ටිය වෙනුවෙන්. මානසික සතුට වෙනුවෙන්. වගාවක් යනු ඔබේ මනස සූපත් කරන ඔසුව. ඒ විතරක් නෙමෙයි. ඔබේ මනස සූපත් කරලා ඔබට පුළුවන් ඒ වගාව හරහා රටක් සූපත් කරන්න. ලෝකයක් සූපත් කරන්න පුළුවන්. නිවැරදි නිසි අස්වැන්නක් ලබා දීලා ඔබට පුළුවන් ලෝකයක් සූපත් කරන්න. ලෝකයාගේ බඩගින්න නිවන්න ඔබ කරන වගාව හේතුවක් වෙනවා. CGLP එක කරන්නේ වගා කරන්න පණිවිඩය ගෙනියන එක. අපි කරන්නේ ඒක. සිතු මොනවද කරන්න යන්නේ මේ? මේ පාත්ති දාලා එළවලු හදන්න. හරි. ඔබට මතකද තංගල්ලේ? තංගල්ලෙත් මේ වගේ ලස්සනට තිබුණා ගෙවත්තක් වගේ හදලා පාත්ති දාලා හරි ලස්සන තිබුණා මේ. රාමු හදලා අර පැත්තේ බණ්ඩක් හදලා. එතකොට සිතුම්ද මේ සම්පූර්ණ වතුර පද්ධතිය බලන්නේ. හරි. අපි යමු මේ පැත්තට. දවසකට කී සැරයක් විතර මේ මෙතෙන්ට එන්න යන්න තියෙනවද ඔයාට? උදේටයි හවසටයි. උදේ හවස ඇවිල්ලා මේ කරාමේ එන්න තියෙනවා. මේවට වතුරට අමතර මොනවද දාන්නේ? මේකේ වතුර විතරයි අරකට පොහොර දාලා ඒකෙන් දාව ගහන්න. අරකට කියන්නේ අරකද? ඔව්. ලීටර් 500ක්. මොනවද මේකට දාන පොහොර? ඒ දවසේ ඒවා දානවා. ඒ කියන්නේ අර ඔබතුමාට උපදෙස් දෙන විදිහට පොහොර ටික දානවා. ඔව්. හරි. වැඩේ ලේසිද අමාරුද? ලේසි. අන්න ඒකයි. වැඩේ ලේසියෙන් කරන්න පුළුවන් මෙහෙම පද්ධතියක් හරි. සිතුම් හරි. ඔයා වැඩි කරන්න. මේ වගේ පද්ධතියක් හදාගත්තාම ලේසියෙන් කරන්න පුළුවන්. මේ වගේ වතුර සම්පූර්ණම මේකේ පොහොර එතකොට අවශ්‍ය පොහොර ප්‍රමාණය දාලා මේවත් මේ කරාම ටික කරලා මෙතන ඔක්කොම මීටර්ස් තියෙනවා. මේ මීටර වලින් අදාළ ප්‍රමාණය අපිට මැන ගන්න පුළුවන්. වතුරද පොහොරද හැමදේම මේකට තමයි කියන්නේ වගා කරන්න ඕනේ තාක්ෂණයත් එක්ක කියලා. එහෙම වගා කරොත් ප්‍රශ්නයක් නැතුව අපිට අස්වැන්න ගන්න පුළුවන්. අස්වැන්නට මිලක් ගන්න පුළුවන්. එතකොට කරන්නම් වාලේ කරන්න ගිහිල්ලා වැඩේ එනගෙන අනා ගන්නවට වඩා වැඩේ දැනගෙන කරොත් හරි. දැන් CGLP එකේ මේ වගේ වැඩ කරන්නේ වැඩ දන්න කට්ටිය. ඒගොල්ලෝ විශ්වවිද්‍යාලවල ගිහිල්ලා උපාධියක් අරගෙන න්‍යායාත්මක සහ ප්‍රායෝගික අත්දැකීම් සහිතව පිරිසක් ඉන්නේ. ඒගොල්ලෝ මේක දන්නවා. ඒ නිසා තමයි ඒගොල්ලෝ මේ විදිහට හැමදේම කරන්නේ. එතකොට අපි අර කිව්වේ ඒකයි. මේවට දාන්න පොහොර පවා CGLP එකෙන් දෙනවා. CGLP එකේ විශේෂ පොහොර මේ කියන්නේ බෙල් පෙපර් නම් බෙල් පෙපර්, බණ්ඩක්කා නම් බණ්ඩක්කා, මෑ නම් මෑ. දැන් අපි දන්නවා ලොකු වගාවන් වලට අපි ගිහිල්ලා තියෙනවා. ඒ වගාවන් වල ක්‍රමවේදී අපි දන්නවා. ඒවට අවශ්‍ය පොහොර CGLP එක ගෙනලා තියෙනවා. ඒව තමයි මේවට ලබා දෙන්නේ. ලබා දීලා මේ හරහා අදාළ වගාවට දාන්නේ. ඉතින් මේ කරුණු කාරණා අපි ඔබට කියන්නේ ලාංකේය කෘෂි කර්මාන්තය හොඳ තැනකට යමින් තියෙනවා. දැන් ප්ලාන්ටේෂන් සමාගම් කොච්චර තිබුණත් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සමාගමත් එක්ක ලාංකේය කෘෂි කර්මාන්තය හොඳ තැනකට යමින් තිබෙනවා. අපි මේ කරුණු කාරණා කතා කරලා තියෙනවා. දැන් ඇපල් පෙර වගාවෙන් එළියට ගිහිල්ලා වෙන වෙන වගාවන් වගා කරන්න සභාපතිතුමාගේ උපදෙස් මත කම්පැනිය විශාල පිරිසක් ඒ තැන් වලට යොදවලා මේ වැඩේ ආරම්භ කරලා තියෙනවා. ඔබටත් තියෙන්නේ වගා කරලා ජයග්‍රහණය කරන එක. මතක තියාගන්න. අමතක කරන්න එපා. වවන්නෝ දිනන්නෝ වවන්න උපයන්න එක තමයි අපේ ප්‍රධාන පාඩම. වගා කරන්න ආසාවක් ඇති කරගන්න. ආසාවක් ඇති කරගත්තට පස්සේ වගා කරන්න උපදෙස් ගන්න හොඳම පිරිසක් තෝරගන්න. ඔබේ අස්වැන්නට හොඳ මිලක් ලබා දෙන්න පුළුවන් පිරිසක් තෝරගන්න. අන්න ඒ පණිවිඩෙත් එක්ක අපි සමුගන්නවා. ලබන සෙනසුරාදා උදේ 10ට හම්බ වෙනවා. අයබෝන්.